කොහොමද යාළුවනේ ඔයාලට මම හොඳින් ඉන්නවා ඒ වගේම ඔයාලත් හොඳින් ඉන්න ඕනේ කියලා මම ප්‍රාර්ථනා කරගන්නවා. ඔයාලා මේ දාකින්නේ මම කවුන්ටර් টොප් එක අස් කරගත්තු වීඩියෝ එකක්. මොකද මම කොහොමද සතියකට සැරයක් එහෙම මම කවුන්ටර් টොප් එක වෙනස්ම විදියට හදලා තියාගන්නවා. මොකද එතකොට අපිට අලුත් පෙනුමක් ගන්න පුළුවන්. මේ ඔයාලා දකින්නේ පිස්තාචියෝ ස්ප්‍රෙඩ් එකක්. මේක ගෙනාවේ ඩුබායි චොකලට් හදන්නේ. ඒ වුණාට ඒක කාලම ඉවර වෙලා දැන් නම් මේකේ තමයි මම ගී එක දාගන්නේ. මොකද මට ලේසි. ඒකත් එක්කම මේක ගත්තේ නම් කොෆි මේකර් එකට. ඒ වුණාට තාම කොෆි මේකර් එක නම් ගත්තේ නැහැ. දැනට ඕඩර් දාලා තියෙනවා. ඒක ආපු ගමන් උංගලන්ට පෙන්නන්න. මේක මගේ ඔයිල් බොටල් එක. මම ලොකු බොටල් එකේදී ඔයිල් අරගෙන මේකට චුට්ට දාලා පාවිච්චි කරනවා. මං කිචන් එක ළඟට මේ වගේ රෙක් එකක් තියාගෙන මට ඕන දේවල් ඒකේ දාලා තියෙනවා. මොකද එතකොට ලේසියිනේ ඉතින් ගන්න හොයන්නකොට ඒ නිසා ඔයාලත් දවසකට නැත්තම් ඔයාලා තව වෙලාවක් අරගෙන try කරලා බලන්න කවුන්ටර් টොප් එක තියෙන විදිහ චුට්ටක් change කරලා බලන්න. එතකොට අලුත් පෙනුමක් එනවා. එතකොට අපිට තාසයි නිකන් අපි අලුතෙන් කුස්සිය හැදුවා වගේ නිකන් අලුත්ම පෙනුමක් එනවා. try කරලා බලන්න. සමහර අය ඉන්නවා මේ වගේ මේ කවුන්ටර් টොප් එකත් වෙනස්ම විදිහට කරලා ඒගොල්ලන්ට ආසාවෙන් මේ කිචන් එක තියාගන්නවා. ඉතින් ලස්සනට ඒ වගේ අයත් මට කමෙන්ට් එකේ කියන්න ඔයාලත් මෙහෙමද කියලා. මම මේ ගෙදර නම් අපේ රෙන්ටල් හෝම් එකක්. මේක අපේම ගෙදරක් නෙමෙයි. අපි ලබන මාසෙන් ඒ කියන්නේ අගෝස්තු මාසෙ ඉඳන් තමයි ගෙයක් හදන්න පටන් ගන්නෙ. ඔයාලා මං වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න. මොකද මං හිතපු විදියට අපේ ගේ හදලා ඉවර කරන්න ඕනේ කියලා. ඔයාලට ඒකත් පෙන්නන්නම් හදන්නකොට එහෙම මට පුළුවන් නම් ඒකත් වීඩියෝස් ගේන්නම්. චුට්ටක් එහෙම බෑග්ග්‍රවුන්ඩ් වලින් නොයිසස් එනවා. මොකද අහල පහල ඉන්න අය චුට්ටක් එහෙම වැඩ කරනවා. වෙඩින් හෝම් එකක් එනවා නිසා මේ වගේ මේ රැක් එක නම් ගොඩාක් දෙනෙක් ඉල්ලුවා මාගේ ගාව කොහෙන්ද ගත්තේ කියලා. මේ රැක් එක ගත්තේ මං ටෙමු වලින්. ටෙමු එකෙන් ඕඩර් කරලා දවසක් එහෙම ඔෆර් විදිහට මට 1800කට වගේ ලැබුණා. ඒ වුණාට කොළඹිදින් ගන්න පුළුවන්. මේක පොඩි එකක්. ඒ නිසා මේක 1600යි. මේකට වඩා ලොකු එකක් තියෙනවා. ඒක නම් 1800ක් වගේ ගන්න පුළුවන්. මං තාම මගේ කිචන් එකට කියලා බොටල්ස් එහෙම චේන්ජ් කරේ නැහැ. මොකද දැන් ගේ හදන්නනේ හිතාගෙන ඉන්නේ. එතකොට අපේ අලුත් ගෙදරට අලුත් දේවල් අරගෙන යන්න පුළුවන් නිසා තාම ගේ ඒ කියන්නේ බොටල්ස් එහෙම චේන්ජ් කරලා ගත්ත නැහැ. පුළුවන් තරම් පොඩි ඩෙකෝ අයිටම්ස් අරගෙන ඉන්න තැන ලස්සනට තියාගන්නයි මේ උත්සාහ කරන්නේ. මේ කැන්ඩල් එක ගැනත් ගොඩක් දෙනෙක් ඉල්ලුවා. මේක නම් මං කොට්ටාවේ තියෙනවා ස්කයි ටවුන් කියලා මේ ෂොප් එකක්. ඒකෙදි තමයි අරගත්තේ. සමහර තැන්වලත් තියෙනවා. මං ගත්තේ හෙදි දෙකම එහෙදි තමයි අරගත්තේ. මට පුළුවන් විදියට ඉන්ඩෝර් ප්ලෑන්ට්ස් වලට මේ වතුර දාලා තමයි මං හදාගන්නේ. මොකද පස් වල දාලා හදාගත්තොත් එච්චර ලේසියෙන් හැදෙන්නේ නැහැ. ඒ නිසා තමයි වතුරට දාලා තියෙන්නේ. ගොඩාක් අය හිතාගෙන ඉන්නේ ගෙදර වුණොත් කිචන් එක වුණොත් ලස්සන කරගන්න ඕනේ නම් ගොඩාක් එහෙම වියදම් කරන්න ඕනේ කියලා එහෙම නැහැ. ගෙදර තියෙන බඩු වලින්ම ලස්සනට තියාගන්න පුළුවන් විදිහට තමයි try කරන්න ඕනේ. මොකද ගොඩාක් එහෙම වියදම් කරන්න ඕනේ නැහැ. එතකොට මේ සෙරමික් පොට් එක නම් ගත්තේ ටෙම් වලින් ඉඳලා තමයි. ඒක ඕන එකෙන් තියන්නත් පුළුවන්. දැනට මම මේ විදිහට යූස් කරනවා. බොටල් එකක් තියෙනවා. ඒකත් මම මෙතනම තියාගන්නවා. මොකද උයනකොට ඒකට වතුර දාලා තමයි මම බොන්නේ. ඒ බොටල් දෙකක් එහෙම මේ දෙපාරක් එහෙම වතුර පිරලා බොනවා. මේ විදිහට තමයි මම කවුන්ටර් টොප් එක ලස්සනට හදාගත්තේ. මේ ඔයාලා try කරලා බලන්න. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලා ආසාවෙන් බලන්න ඇති කියලා. ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙනකම් ඔයාලත් පරිස්සමින් සතුටින් ඉන්න.